අපි හිතුවට මිනිස්සු ඇත්ත විශ්වාස කරනවා කියලා කාලය ගත වෙනකොට අත්දැකීම් වැඩි වෙනකොට අපිට තේරුම් යන එක සරල සත්‍යයක් තියෙනවා. ඒ තමයි මිනිස්සු විශ්වාස කරන්නේ Tamanට කැමති දේ මිසක් සත්‍ය නෙමෙයි කියන එක. අද අපි කතා කරමු ඒ ගැන. එහෙනම් වෙනදා වගේම අදත් ආදරෙන් පිළිගන්නවා The Art of Living podcast series එකට මගේ ආදරණීය යාළුවෝ හැමෝම. සත්‍ය කියන්නේ හැමෝටම ලස්සන සුන්දර දෙයක් නෙවෙයි. සත්‍ය විසින් සමහර වෙලාවට අපේ හිත බිඳලා දාන්න පුළුවන්. සත්‍ය අපේ ඊගෝ එකට අහිත කරවෙන්න පුළුවන්. ඒ නිසාම මිනිස්සු සත්‍යයට වඩා Taman කැමති Tamanට සුවපහසු දේවල් විශ්වාස කරන්න පෙළඹෙනවා. මේක ඔයාට මට මේ ලෝකේ කාටවත් පොදු දෙයක්. මිනිස්සු විශ්වාසයන් තෝරගන්නේ Tamanගේ හිතේ ඇතිවන නොසන්සුන් හැඟීම් මත. අතීත වේදනාවන් මත, කැමැත්ත මත, සමාජයෙන් අහන්න දකින්න පුරුදු වුණු දේවල් මත. සත්‍ය නිසා අපේ ජීවිත, අපේ ලෝකය කඩා වැටෙනවා නම් අපි ඒ ඇත්ත ප්‍රතික්ෂේප කරනවා. ඒක තමයි මිනිස්සුන්ගේ හැටි. අනිත් දේ තමයි ඇතැම් වෙලාවට අපි ඇත්ත කතා කරනකොට සමාජයෙන් අපිට අපි වැරදි කියලා ලේබල් එකක් වදින්න පුළුවන්. අපි නපුරුයි කියලා හිතන්න පුළුවන්. මිනිස්සු අපෙන් දුරස් වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න, ඔවුන්ගේ විශ්වාසය, ඔවුන්ගේ කැමැත්ත, ඔවුන්ගේ සීමාව ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ නැහැ. හැමදාම කියනවා වගේ අපි වෙනස් වෙමු. ඔයාගේ සත්‍යතාව හැමෝටම තේරුම් කරන්න අවශ්‍ය නැහැ. මොකද මිනිස්සු පිළිගන්නේ, මිනිස්සු අහන්න පෙළඹෙන්නේ එයාලගේ කනට රසවත් දේ විතරයි. ඒ නිසා ඔයාගේ සත්‍යතාව ඔයාම අවබෝධ කරගන්න. මිනිස්සු විශ්වාස කරන්නේ Tamanට කැමති දේ. ඒක අපිට වෙනස් කරන්න බෑ. හැබැයි කාලයක් එනවා හරිම මිනිස්සු හරිම වෙලාවට ඔයාගේ සත්‍ය අවබෝධ කරගන්න. එතකන් නිහතමානීව ශක්තිමත්ව ඉන්න. ඔයාගේ සත්‍යයත් එක්ක විශ්වාසයෙන් ජීවත් වෙන්න. අදට ගිහින් එන්නම්. ඔයාගේ ලස්සන ජීවිතේට ජය වේවා.